විරිඳු රබන් පොඩි අතට ගත් මා වෙත දීලා සවන් විරිඳු අහන ඔබ සැමටම ආයුබෝවන් ආයුබෝවන්. මම අද කියන්න යන්නේ විරිඳුවක්. ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඇසුමෙන් බුදු බණ වරක් සැවැත් නුවර විසුවයෙක් තිස්ස නැමැති කුල පුතෙක් පැවිදි බිමට උනායෙක් පැවිදි බිමට උනායෙක් මෙහෙම කලක් ගත වුණා ගේ බිබිලි මත උනා සැරව පිරි කුණු උනා දුගද දසද පැතිරුණා ඇඟ මස් දිය වී ගලා මේ සැරවද පිට වෙලා තොටියේ දුගද වැඩි වෙලා සසරේ දුක හෙලි කරා සසරේ දුක හෙලි කරා උතිගස්ස තිස්සයයි අලුත් නමක් කට බැඳෙයි ගඳ ඉවසනු නොහැකියයි කිසිදු කෙනෙක් නොසලකයි කිසිදු කෙනෙක් නොසලකයි සිත කය දෙන වරණිම තිස්ස තෙරුන් අසරණ කැතකුණු මැද වැතිරුණ අයුරුණු වැඩි අය වෙතෙන් සම්මා සම්බුදු පියා තිස්ස තෙරුන් වෙත ගියා කයනාවා බණ කියා පෑවා කරුණා දයා පෑවා කරුණා දයා විදු සංගිඳුගේ උණ වැටින් කය සුවපත් විය සැනින් දෙසු සඳහම් දහපැනින් සිත සුවපත් විය සැනින් සිත සුවපත් විය සැනින් බුදු කරුණා යොමු වුණා සසරේ දුක නැති වුණා සියලු කෙලෙස් දුරු වුණා නිවන් සුවෙන් සැනසුණා නිවන් සුවෙන් සැනසුණා නිවන් සුවෙන් සැනසුණා ස්තුතියි අනිවාර්යෙන් channel එක subscribe කරන්න විරිඳු හොඳ නම් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න